ගොඩක් අය කතා කරලා කියනවා අනේ අපිව ගන්න බැරිද අපිට වර්ක් වීසා එකක් එවන්න අපිට වීසා එකක් එවන්න. ඉතින් එහෙම වීසා එකක් එවන්න පුළුවන් ක්‍රමයක් නැහැ. කරන්න පුළුවන් ඔයාගේ හිතවතෙක් ඉන්නවා නම් එයාට පුළුවන් එයා වැඩ කරන ආයතනයත් එක්ක කතා කරලා ඒ ආයතනයේ නිලධාරීන් එකඟයි නම් ඔයාට ජොබ් ඔෆර් එකක් එවන්න. ඒ ජොබ් ඔෆර් එක එවුවට පස්සේ ඔයා ඒක සයින් කරලා එවලා ඊට පස්සේ ඔයාට වර්ක් පර්මිට් එකක් හදලා ඔයාට එම්බසි ඉන්ටර්විව් එකක් දාගෙන වීසා එකක් අරගෙන ඔයාට යුරෝපෙට එන්න පුළුවන්. නමුත් අන්ස්කිල් රැකියාවකට ඇවිල්ලා ඉන්න එහෙම නැත්නම් අලුතෙන් යුරෝපෙට ආපු කෙනෙකුට එයාලට මේ දේ කරන්න අපහසුයි. මොකද කම්පැනි එකකින් ඩිරෙක්ට් සේවකයෝ ගන්නෙ නැහැ සාමාන්‍ය සේවකයෙක් කිව්ව පළියට. එයාලා ඒජන්ට් කෙනෙක් හරහා විතරයි මේ දේ කරන්නේ. මොකද වගකීමක් ගන්න බැරි නිසා. මොනවා හරි ක්‍රමයකින් හිතන්නකෝ අපි කතා කරලා මෙහෙම ලංකාවේ කෙනෙක්ව මෙහෙට ගෙන්නවා කියලා. නමුත් ඒ කෙනා ඇවිල්ලා මාසෙකින් දෙකකින් යනවා වෙන රටකට. එහෙම නැත්නම් එයා මොනවා හරි අනීතික දෙයක් කරනවා. කවුද ඒකේ වගකීම ගන්නෙ? ඒ නිසයි ලංකාවේ අය මේක ගැන වැඩි උනන්දුවක් දක්වන්නේ නැත්තේ. ඇත්තම කතාව ඕක මෙහෙ ඇවිල්ලා ඉන්න අයට ඔයාලා කිව්වට මුන් කුහකයෝ, ඉරිසියාකාරයෝ මෙහෙම ලංකාවෙත් දිබම් මාත් හිතුවවක. මටත් හිතුණා. හැබැයි මෙහෙට ආවට පස්සේ තේරෙනවා ඒකේ තියෙන අවදානම. මම කවුරු හරි ගැරන්ටි කරලා කොහොම හරි ආයතනයෙන් කතා කරලා ගෙන්න ගත්ත කියන්නකෝ. ඒ ගෙන්න ගත්ත කෙනා අනීතික විදිහට මෙහෙ වැඩක් කරනවා. එහෙම නැත්නම් මේ රටෙන් පැනලා යනවා. හොරෙන්. එතකොට ඒකේ වගකීම සම්පූර්ණයෙන් එන්නේ මගේ මතට. සමහර විට මට රැකියාව නැති වෙන්න පුළුවන්. සමහර විට මට ආයේ ජීවිත කාලෙටම මගේ කිසිම කෙනෙක්ව යුරෝපෙට ගන්න බැරි වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා තමයි මෙහි අය ඒක ගැන ලොකු උනන්දුවක් කරන්නේ නැත්තේ. ඒ වගේම තමයි අනික් කරුණත් අපි වගේ සාමාන්‍ය සේවකයන්ට මේ වගේ කම්පැනිත් එක්ක ඩිරෙක්ට් කතා කරලා ලංකාවෙන් කට්ටියව ගෙන්න ගන්න අපහසුයි. ඒකට යාලා ඒජන්ට් ලව පාවිච්චි කරනවා. ඉතින් මේක ගැන විශේෂයෙන් මතක තියාගන්න ඕනේ අපේ ලංකාවේ ඉන්න අය සහ මැද පෙරදිග ඉන්න අපේ ආදරණීයන්. ඉතින් ඒ කාරණාව හින්දා අපි එක්ක තරහ වෙන්න එපා. ඇවිල්ලා ඉන්න අය එක්ක තරහ වෙන්න එපා. එයාලත් ඊටාම අපහසුයෙන් මෙහෙ ඇවිල්ලා වැඩ කරගන්නේ. ඉතින් ඒ නිසා ඔයාලා ඒජන්සියක් හරහා හෝ ඔන්ලයින් ක්‍රමයට හෝ මොනෑම්ම අයුරකින් නිවැරදි ක්‍රමවේදයකටම යුරෝපෙට එන්න බලන්න.